අද අපි කතා කරන්න යන්නේ ඔසප් වීමේදී කාන්තාවන්ට ඇතිවන අධික රුධිර වහනය සම්බන්ධයෙන්. මේ කාන්තාවන්ට බහුලව ඇතිවන තත්ත්වයක්. කාන්තාවන් මල්වර වීමේ සිටම ආර්තව හරණය දක්වාම සියලු වයස් කාණ්ඩවලට මේ සාමාන්‍යයෙන් සිදු වෙනවා. මේ ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේකෙන් ගොඩක් වෙලාවට කාන්තාවන්ගේ සාමාන්‍ය ජීවිතයේ ගුණාත්මක භාවය අපි කියන quality of life මේක අඩු වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා අද මම බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්ධයෙන් මගේ උපරිම අවබෝධය ඔයාලට ලබා දීලා මේ ඔසප් වීමේදී අධික රුධිර වහනයට විසඳුමක් ලබා දෙන්න. ඒ නිසා රැඳී ඉන්න අප සමග. ආයුබෝවන් SL Dr. Click YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපේ මාතෘකාව උනේ ඔසප් වීමේදී අධික රුධිර වහනය. මේ යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය සහ අසාමාන්‍ය ඔසප් වීම අතර වෙනස්කම්, අසාමාන්‍ය රුධිර වහනයට හේතු, ඒ සඳහා වූ පරීක්ෂණ සහ ඒ සඳහා වූ ප්‍රතිකාර සම්බන්ධයෙන්. සාමාන්‍ය හා අසාමාන්‍ය ඔසප් වීම අතර වෙනස්කම් මොනවාද? ඒ සඳහා අපි මේ වගුව භාවිත කරමු. අංක 1. ඔසප් චක්‍රයේ දිග. අපි කාන්තාවන්ගෙන් ඇසුවොත් එම ඔසප් වෙන්නේ කොච්චර කාලයකට සැරයක්ද කියලා හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම කියනවා දවස් 28කට සැරයක් කියලා. නමුත් ඇත්තටම දවස් 24 සිට දවස් 38 දක්වා කාලය ඔසප් වීම නෝමල් කියලා, කියන්නේ සාමාන්‍ය කියලා තමයි ගණන් ගන්නේ. අංක 2. ඔසප් වන දින සංඛ්‍යාව. සාමාන්‍යයෙන් ඔසප් වන දින සංඛ්‍යාව දවස් 3ත් 8ත් අතර වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අඩුයි නම් ඊට සාපේක්ෂව දවස් 2ක් හෝ ඊට අඩුයි නම් ඒ ලේ යාම අඩුයි. අපි ඒකට හේතු හොයන්න ඕනේ. නැත්නම් දවස් ගන්න දවස් 8ට වැඩි නම්, කියන්නේ දවස් 9ක් හෝ ඊට වැඩි නම් ඒත් ලේ යාම වැඩි. ඉතින් අපි ඒකටත් අපි හේතු හොයන්න ඕනේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. අංක 3. ඔසප් චක්‍රයේ ක්‍රමානුවත් බව. කාන්තාව කොහොමද දන්නේ ඇයගේ ඔසප් චක්‍රය ක්‍රමවත්ද නැද්ද කියලා? ඒක හොයන්නේ මෙහෙම. යම් කාන්තාවක්ගේ කෙටිම ඔසප් චක්‍රය, කියන්නේ දවස් ගාන අඩුම ඔසප් චක්‍රය සහ දවස් ගාන වැඩිම ඔසප් චක්‍රය අතර වෙනස දවස් 10ට වැඩි නම්, දවස් 10ක් හෝ ඊට වැඩි නම් අනිවාර්යයෙන්ම ඇයගේ ඔසප් චක්‍රය අක්‍රමවත් කියලා තමයි කියන්නේ, ඉරෙගියුලර්. නමුත් කෙටිම ඔසප් චක්‍රය සහ දිගම ඔසප් චක්‍රය අතර වෙනස දවස් ගාන දවස් 9 හෝ ඊට අඩුයි නම්, එහෙම ඔසප් චක්‍රයේ විචලනයක් තිබ්බත් අපි ඒක ගන්නෙ ක්‍රමවත් ඔසප් චක්‍රයක් කියලා, නම් රෙගියුලර්. සාමාන්‍ය අක්‍රමවත් ඔසප් චක්‍රයක් කියන්නේ ප්‍රධාන වශයෙන් තියෙන හේතුව තමයි ඩිම්බ මෝචනය. ඩිම්බ මෝචනයේ ප්‍රශ්නයක්. අංක 4. ඔසප් වීමේදී ගලන රුධිර ප්‍රමාණය. සාමාන්‍යයෙන් රුධිර ගැලීමක්, එහෙමත් බ්ලීඩින් කියලා කියන්නේ අපි ඔසප් වීමේදී අනිවාර්යයෙන් පැඩ්ස් හරි ටැම්පෝන්ස් හරි සනිපාර්ශ්ව තුවා හරි ටැම්පෝන්ස් හරි පීරියඩ් කප් කියලා දෙනවා. ඒව හරි පාවිච්චි කරන වෙනවා අපි කියන්නේ බ්ලීඩින් එකක් කියලා. කියන්නේ ලේ යෑමක් තියෙනවා. නමුත් ස්පොටින් කියන්නේ ඊට සාපේක්ෂව ලේ හිීමක් වුණ එක. මේකදී ලේ යෑම ඉතාම අවමයි. ඒකෙන්ද අර ආරක්ෂණ සනිපාර්ශ්ව තුවා එහෙම දුත වශයෙන් නැහැ. අවස්ථාවක් තමයි ඒක. සාමාන්‍යයෙන් ඔසප් වීමේදී ලේ ගැලීමේදී ඒක අස්වාභාවික වෙන්නේ. ඇබ්නෝමල් කියලා සාමාන්‍යයෙන් අපි අඳුරගන්නේ එයාගේ ලේ යෑමේදී ලේ කැටි පිට වෙනවා නම් සාමාන්‍යයෙන් 0.5 සෙන්ටිමීටර් 0.5ට වැඩි ලොකු කැටි පිට වෙනවා නම් ලේ අනිවාර්යයෙන්ම ඒක අසාමාන්‍යයි. ඒ වගේම ඒට වෙනවා නම් පැය දෙකකට වඩා අඩු කාලයකදී තමන්ගේ පැඩ්ස් එකත් සනීපරසිතුවා මාරු කරන්න ඒත් අසාමාන්‍යයි. කලින් භාවිත කරේ සාමාන්‍යයෙන් පීරියඩ් එකක් පුරාවටම නෙමෙයි. එක චක්‍රයකදී යන්න ඕන සාමාන්‍ය උපරිම ලේ ප්‍රමාණය මිලිලිටර 80යි කියලා.
ඒ කියන්නේ නිකන් මේ සැඳි 3-4ක් වගේ තරම් ලේ ප්‍රමාණයක්. නමුත් දැන් කියන්නේ එහෙම නෙමෙයි. යම් කිසි කාන්තාවකට දැනෙනවා නම් ඒක සාමාන්‍ය කියලා එයාට දැනෙන විදිහට ඒක නෝමල් සාමාන්‍ය. එයාට දැනෙන විදිහට ඒක ලේගේ ප්‍රමාණය පොඩ්ඩක් නම් අපි කියන ලයිට් කියලා ලාවට ගිහිල්ලා ඒ වගේම එයාට දැනෙන ප්‍රමාණයට ගොඩාක් ගිහිල්ලා නම් අපි කියනවා හෙවි කියලා. අපි දැන් අර ප්‍රමාණයක් මිලිලීටර් ප්‍රමාණයක් අපි වැඩි දැන් සලකන්නේ නැහැ. ඒ වගේම යම් හේතුවකින් යම් ලේ ගැලීමක් නිසා ඇයගේ සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු කරන්න බැරි යනවා නම් ඒ කියන්නේ ගොඩක් මහන්සි වෙනවා නම් ගොඩක් ඇන්ෂස් වෙනවා නම් බය වෙනවා නම් ඒක ඉද්දිම වගේ දේවල් තියෙන සහ අසාමාන්‍ය ලෙස බඩ හැක්කුම වගේ දේවල් වෙනවා නම් අපි ඒත් කියනවා අධික ලේ යාමක් වෙන්න ඕනේ කියලා. ඊට අමතරව එයාගේ පීරියඩ් කාලෙදී අපි ලේ පරීක්ෂණ කරොත් එහෙම එයාගේ අයන් ප්‍රමාණය ගොඩක් අඩුයි කියලා පෙවුනොත් එහෙම ඒකට හේතුව වෙන්නේ අනිවාර්යයෙන්ම අධික දුර වහනයක්. කියන්නේ අධික මෙන්සස්ගේ වැඩි. ඔසප් වීම දෙකක් අතර වූ අසාමාන්‍ය ලේ ගැලීමක්. සාමාන්‍ය ඔසප් වීමක් දවස් 20කට වරක් තමයි සිදු වෙන්නේ. නමුත් සමහර අයගේ ඔසප් වීම දෙකක් අතර එහෙම ඔසප් නොවන කාලෙදිත් මැද හරියටම ලේ ගැලීමක් වෙන්න පුළුවන්. එක එක හේතු නිසා. ඒක එක්ක හෝමෝනමය හේතුවක් වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි ඇනටොමිකල් කියන්නේ ව්‍යුහාත්මක ප්‍රශ්නයක් හෝ කියන්නේ කැන්සර් වගේ දෙයක් තිබිලා ඒකෙන් ලේ ගැලීමක් වෙන්න පුළුවන්. ඒකින්ද එහෙම පීරියඩ් දෙකක් අතර ලේ ගැලීමක් සාමාන්‍ය නොවන කාලයකදී ලේ ගැලීමක් වෙනවා නම් අනිවාර්යයෙන් ඒ මොකද කියලා හොයලා බලන්න ඕනේ. ඉතින් බලමු මේ ඔසප් වීමේදී අසාමාන්‍ය අධික ලේ ගැලීමට හේතු මොනවද කියලා. සාමාන්‍යයෙන් ඔබ දන්නවා මල්වර වීමේ ඉඳන් ආර්ථව හරණයෙන් පසු දක්වාම සාමාන්‍ය ලේ ගැලීම් වෙනවා. ඒකෝට ඒ හැමෝටම අධික ලේ ගැලීම් වෙන්න පුළුවන්. ඒ නිසා එක් එක් වයස් කාණ්ඩ වලට ඊටමත් බහුල සුලභ හේතු වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මල්වර වූ කාලේ ඉඳන් වයස අවුරුදු 20 දක්වා කාල තුරදී ප්‍රකට හෝමෝනමය හේතු වෙන තමයි ගොඩක් ලේ ගැලීම් වෙන්න පුළුවන්. නමුත් වයස අවුරුදු 20 ඉඳන් 40 දක්වා කාල තුරදී සමහර ගැටි හින්දා සමහර හෝමෝනමය හේතු හින්දා වගේ දේවල් හින්දා වෙන්න පුළුවන්. ෆයිබ්‍රොයිඩ්ස් වගේ පොලිප්ස් වෙන්න පුළුවන්. ගැටි දේවල්. නමුත් සමහරලාට මස්දළු තියෙන්න පුළුවන් ගර්භාෂය තුලේ අපි පොලිප් කියනවා. ඒ වගේ දෙයක් හින්දා වෙන්න පුළුවන්. නමුත් වයස අවුරුදු 40 සිට 55 දක්වා ආර්ථව හරණයට කිට්ටු කලින් කාලේ සමහරට ඒත් මස්දළු වෙන්න පුළුවන් නැත්නම් ෆයිබ්‍රොයිඩ්ස් වෙන්න පුළුවන්. ගොඩක් සුලභයි ඒක. ඒක තමයි ඇඩිනෝමයොසිස් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ හේතු බලන්න ඕනේ ඒ කාලෙට. ඊට අමතරව වැදගත්ම දේ තමයි ආර්ථවහරණයෙන් පස්සේ නැවත ලේ ගැලීමක් වෙනවා නම් ගොඩක් කැන්සර් තමයි හේතු වෙන්නේ. ඒ නිසා මේ පිළිකා සත්‍යයන් තියෙන අනිවාර්යයෙන්ම හොයලා බලන්න ඕනේ. ඒක නොසලකා නොහැරිය යුතුයි. ප්‍රෙග්නන්ට් වෙලා තිබිලා මිස්කැරේජ් එකක් වෙන්න පුළුවන් සමහරවිට. ඉන්නවනේ ප්‍රෙග්නන්ට් වෙලා බලන්න ඕනේ. ඊට අමතරව විවාහාත්මක නොවන වශයෙන් තියෙන සාමාන්‍ය සමහරට ඒ කාන්තාවගේ සාමාන්‍ය ලේ ගැලීම වැඩි වෙන රෝගාබාධ ලේවලම රෝගාබාධ තියෙන්න පුළුවන් සමහරට. වොන් විලිබ්‍රෑන්ඩ් ඩිසීස් කියලා තියෙනවා. ලේවල ඝන වීම ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. නැත්නම් ඩිම්ම කෝෂවල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ගොඩක් සුලභ දෙයක් තමයි පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් කියන එක. ඊට අමතරව ගර්භාෂය බිත්තියේ ප්‍රශ්නයක් නිසා ඒකේ මාට විස බීජයක් ගිහිල්ලා එන්ඩෝමෙට්‍රයිටිස් එනගින් PID කියලා කියන අපි pelvic inflammatory disease ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් අපි කියන තයිරොයිඩ් ප්‍රශ්න නිසා තයිරොක්සින් ස්‍රාවය අඩු හින්දා හයිපොතයිරොයිඩිසම් කියන තත්ත්වයේ හේතු වෙන්න මේ ලේ යාම වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව මීට කලින් වෛද්‍යවරයෙක් හමු අවස්ථාවේදී සිදු කරන ප්‍රතිකාර හින්දා සමහරට බෙහෙත් හින්දා ලේ තනුක් කරන ලේ ඉක්මනට බ්ලීඩ් වෙන්න හේතු වෙන බෙහෙත් බොනවා නම් ඇස්ප්‍රින් වගේ දෙයක් එනකොට නැත්නම් මොනවා IUCD වගේ දෙයක් පාවිච්චි කරනවා නම් නැත්නම් කලින් ඔපරේෂන් කරලා නම් සිසේරියන් සර්ජරියක් කරනවා නම් ගර්භාෂයේ නැත්නම් කලින් වෙන ඔපරේෂන් ගර්භාෂය සම්බන්ධ වෙන ඔපරේෂන් නැත්නම් බයොප්සි විදල් කරලා තියෙනවා නම් ඒට අමතරව උපත් පාලන ක්‍රම විදිහට පෙතීම ආහාර පාවිච්චි කරනවා නැත්නම් කරල් දානවා අන්නේ ඒ හේතු හින්දා ලේ ගැලීම වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා ඒවත් හොයලා බලන්න ඕනේ.
මෙන්න මේ කාරණා සියල්ල අපි සලකා බලන වෛද්‍යවරයෙක් හම්බෙන්න ගියාම එයා එකින් එක මේවා ඔක්කොම සලකා බලලා ඒවා ඉවත් කරනවා. ඒක නෙමෙයි කියලා හේතුව. එතකොට අපි අවසානයේ වාට වගේ ලෙඩේට හේතුව අපිට හොයන්න පුළුවන්. ආර්ථ හරණයෙන් පසු ලේ ගැලීම. මේක විශේෂ මාතෘකාවක්. මොකද මේක අනිවාර්යයෙන්ම හැමෝම දැනගන්න ඕනේ. සාමාන්‍ය වයස අවුරුදු 55න් පස්සේ ඒ වගේ කාලෙදී කාන්තාවක් ආර්ථ හරණය වෙනවා. ඒ කාලෙට ඉඳන් පස්සේ යාගේ ඩිම්බ කොෂ්ඨය ඩිම්බ අවසන් වෙලා තියෙද්දි තව දුරටත් එයාට මෙන්සස් හැදෙන්නේ නැහැ. එතකොට මේ ඒ අයගේ සාමාන්‍ය අපි කියන්නේ මේ මෙනෝපෝස් ආර්ථ හරණය වෙනවා කියලා තහවුරු කරන්නේ වයස අවුරුදු 55න් වගේ පස්සේ එක දිගට මාස 12ක් වගේ මේ මෙන්සස් කියන්නේ ඔසප්පින් වෙන්නේ නැත්නම් අපි කියන්නේ යා ආර්ථ හරණය වුණා කියලා. හැබැයි එතනින් පස්සේ නැවත ලේකලීමක් වුණොත් එහෙම බිඳුවක් හොල ගැලුවොත් අපි හොයලා බලන්න මොකක්ද හේතුව අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ පස්සේ හරියයි කියලා වෙන්න හොඳ නැහැ. මොකද ඒ බිඳුව හේතුව සමානට පිළිකාවක් වෙන්න පුළුවන්. කියන අනිවාර්යයෙන්ම පිළිකාවකින් තත්ත්වය අයින් කරගන්න ඒක නෙමෙයි කියලා තහවුරු කරගන්න අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා හාමු වෙන්න ඕනේ. ඊට අමතරව ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය බෙන්දර පස්සේ සංසර්ගයෙන් පස්සේ ලේ යෑමක් සිනවා. සමහර මේ ලේ යාමට හේතු සමහරට යෝනි මාර්ගයේ තුවාල වෙලා දැන් යෝනි මාර්ගයේ තුවාල වීම හින්දා වෙන්න පුළුවන්. සමහරට එහෙම නැත්තම් සමහරට ගැප් ගිලේ පිළිකානින්ද හෝ ගැප් ගිලේ මස් දැල්ලක් තිබිලා හෝ ඒ වගේ දෙයක් හින්දා ලේ ගලන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ලේ ගලන්න හේතුව මොකක්ද කියලා වෛද්‍ය වෛද්‍යවරයෙක් හම්බෙලා අනිවාර්යෙන් කතා කරලා මේක ප්‍රශ්න මොකක්ද කියලා හොයාගන්න ඕනේ. ඔසප් වීමේදී අධික රුධිර වහනයට සිදු කරන පරීක්ෂණ. දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙන පුළුවන් මොනවද මේ කරන පරීක්ෂණ කියලා. ඔබ වෛද්‍යවරයෙක් හම්බෙන්න ගියාම මොන වගේ පරීක්ෂණ සිදු කරයිද කියලා. දැන් මුලින්ම ඔබ වෛද්‍යවරයෙකුට ගියාම ඔබගේ විස්තර ඔබගේ සම්පූර්ණ සායනික ඉතිහාසය අහනවා. ඊට පස්සේ ඔබගේ නිරීක්ෂණය කරනවා, එක්සැමින් කරනවා. එහිදී අනිවාර්යයෙන්ම ඔබ දන්න සියලුම දේවල් වෛද්‍යවරයාට ඒ තොරතුරු ලබා දෙන්න ඕනේ. එමගින් ඔබට නිවැරදිම රෝග විනිශ්චය කරන්න හේතු වෙනවා ඒක. ඊට පස්සේ වෛද්‍යවරයා විසින් ඔබට යූරින් HCG පරීක්ෂණය කරනවා. ඒකදී ඔබ ප්‍රෙග්නන්ට් වෙලා හිටියද නැද්ද ඒ වෙලාවේ ප්‍රෙග්නන්ට් කියන බව තහවුරු කරනවා. මොකද සමහර අය නොදැනුවත්වම ප්‍රෙග්නන්ට් වෙලා මිස්කරේජ් එක වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒකින්ද ඒක මුලින්ම පරීක්ෂා කරනවා. ඊට පස්සුව ආගේ ලේ පරීක්ෂණයක් කරනවා. ඒකෙදී සාමාන්‍ය ලේ පරීක්ෂණයේ ෆුල් බ්ලඩ් කවුන්ට් එක එහිදී හිමොග්ලොබින් ප්‍රමාණය බලනවා. ඊට අමතරව අයන් ස්ටඩීස් කරනවා. ඒ කියන්නේ අයන් යකඩ ප්‍රමාණය. ඒක යකඩ අඩුයි නම් ගොඩක් වෙලාවට ඒ හේතුව ආගේ අසාමාන්‍ය රුධිර වහනක් වෙනවා කියලා. ඊට අමතරව තයිරොක්සින් පරීක්ෂණ තයිරොයිඩ් පරීක්ෂණ කරනවා. ඒකෙන් තේරෙනවා ඔබගේ තයිරොක්සින් අඩුයිද කියලා. ඒ වගේ අඩුයි නම් සාමාන්‍ය ලේ යනවා වැඩි. ඊට අමතරව ඔබගේ ලේ ක්ලොට් වෙනවද කියන්නේ ඝන වෙනවද කියලා සම්බන්ධ පරීක්ෂණ ටිකක් කරනවා. එමගින් ඇඟේ තියෙන ලේවල් තියෙන රෝග දේවල් අපි හොයා ගන්නවා. ඊට පස්සේ තවත් FSH වගේ පරීක්ෂණ LH ප්‍රොලැක්ටින් වගේ ටෙස්ට් ටිකක් කරනවා. මොකද ඒවෙන් ඔබගේ ශරීරයේ හෝමෝන්මය වශයෙන් අසමතුලිතතාවක් ඒ කියන්නේ ඉම්බැලන්ස් එකක් තියෙනවද කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉමේජින් කරනවා. ඒ කියන්නේ ස්කෑන් වර්ග කරනවා. ඊට අමතරව ගර්භාෂයේ ඇතුළත පිටින් සාම්පල් ලබා ගැනීමක් කරනවා. මේ ස්කෑන් මගින් ඔයාගේ ගර්භාෂයේ ගෙඩි තියනවද, ෆයිබ්‍රොයිඩ්ස්, මස්තලු ඒවා බලා ගන්න පුළුවන්. ඒවා එහෙම තහවුරු වුණොත් ඊට පස්සේ ගර්භාෂය ඇතුළත කැමරාවක් දාලා කැමරාවකින් තවදුරටත් පරීක්ෂා කරන්න පුළුවන්. කරලා සමහරලාට ඒ වෙලෙම මස්තල්ලක් නම් ඉවත් කරන්න පුළුවන්. ඊට අමතරව ස්කෑන් පරීක්ෂණ මගින් ගර්භාෂය ගෙඩි කීයක් තියෙනවද ඒවා ඔපරේෂන් කරන්න ඕනේද නැද්ද ඒවා සියල්ල බලා ගන්න පුළුවන්. ඊට අමතරව ගර්භාෂය බිත්තියෙන් සාම්පල් ලබා ගත්තාම ඒවෙන් කියන්න පුළුවන් ඒක දැන් කැන්සර් එකක් තත්ත්වයක් තියෙන්නේ නැත්නම් පිළිකාම් සත්‍යයක් නැද්ද ඒ සියල්ල බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා ප්‍රතිකාර වලට. ප්‍රතිකාර වලට ගියාම ප්‍රතිකාර වර්ග දෙකක් තියෙනවා. එකක් අපි එක්ක බෙහෙත් වලින් ප්‍රතිකාර කරනවා නැත්නම් අපි ඔපරේෂන් කරනවා. සාමාන්‍යයෙන් මුලින්ම ඔපරේෂන් වලට යන්නේ සාමාන්‍ය කැන්සර් එකක් නම් පිළිකාවක් නම්
අපි තා ඉක්මනින් ඒ පිළිකාව ඉවත් කරන්න ඕනේ. එතකොට අපි ඔපරේෂන් එක යන්න පුළුවන්. සත්කමකට යන්න පුළුවන්. නමුත් එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අපි try කරන උත්සාහ කරනවා මේක බෙහෙත් දීලා මේ තත්ත්වය යටපත් කරන්න. සාමාන්‍යයෙන් එහෙදී බෙහෙත් ගත්තාම වර්ග දෙකක් තියෙනවා. එකක් හෝමෝනමය බෙහෙත්, අනික හෝමෝනමය නොවන බෙහෙත් කියලා. සාමාන්‍යයෙන් ගොඩාක් ලේ යනවා නම් අපේ හොඳම ප්‍රතිකාර තමයි හෝමෝනමය බෙහෙත් දෙන එක. කියන්නේ අපි දෙන්නේ උපත් පාලන පිටිම තමයි. ඒක දුන්නාම එතකොට අනිවාර්යෙන් අපි දැන් මේ බෙහෙත් වලින් බලාපොරොත්තු වෙන එකක් ලේ යෑම අඩු කරන්නයි, ඒ කාන්තාවගේ සාමාන්‍ය දෛනික ජීවිතය වැඩ පහසු කරන්නයි, ඊට අමතරව ඒ සයිකල් වල ඒ ඔසවීමේ චක්‍රවල තියෙන අක්‍රමිකතා හරි ගස්සන්න. අන්නේ තුනම එකම බෙහෙතකින් උදව් වෙනවා. ඒ තමයි අපි දෙන contraceptives, උපත් පාලක පෙති. උපත් පාලක පෙති දුන්නාම ඒ වගේ ඒවා ක්‍රමානුකූලව කරනවා. නමුත් ප්‍රශ්නයක් වෙන්නේ ඒ කාන්තාව ප්‍රෙග්නන්ට් වෙන්න කැමැත්තෙන් නම් ඉන්නේ අපිට පිට ඒවා භාවිත කරන්න බෑ. ඊට අමතරව වෙනත් හේතු තියෙන්න පුළුවන් contra indication. ඒ හෝමෝන පෙති භාවිත කරන්න බැරි වෙන්න. සමහරට යාගේ ඇඟේ ලේ වල ඉක්මනට කැටගැසීම හැකියාව තියෙන thrombosis ඒ වගේ possibilities තියෙනවා. අපිට එයාට උපත් පාලකම දෙන්න බෑ. ඒ වගේ අවස්ථාවල අපි යොදාගන්නේ උපත් පාල හෝමෝනමය නොවන බෙහෙත්. ඒ හෝමෝන නොවන බෙහෙත් වලින් අපි සාමාන්‍යයෙන් යොදාගන්නවා ට්‍රැනෙක්සමික් ඇසිඩ් එක, මෙෆ්නිමික් ඇසිඩ් එක අපි යොදාගන්නවා. ඒ බෙහෙත් වලින් අර ඒවා බොන්නේ අදාළ මෙන්සස් හැදෙන කාලෙ විතරයි. එතකොට ඒවා වලින්ට පුළුවන් අර ගර්භාෂය පිටියේ රුධිර නාලිකාව සංකෝචනය කරලා මගේ ලේ යාම අඩු කරන්න. ඊට අමතරව ලේ කැටගැසීම වැඩි කරලා ඒත් ලේ යාම අඩු කරන්න පුළුවන්. මේ බෙහෙත් කිසිම එකකට හරියන්නේ නැත්නම් ඔබගේ පවුලේ වෛද්‍යවරයා විසින් ඔබව යොමු කරනවා ඊට පස්සේ වියෝජික නෙට්ට ප්‍රසවහන ආර්ය විශේෂඥ වෛද්‍යවරයෙක්ට. ඊට පස්සේ එතකොට ඒ වෛද්‍යවරයා විසින් ඔබට තවදුරටත් කරන මොනවද කියලා බලනවා. සමහරට ඔපරේෂන් එක යන්න පුළුවන්. ඒ වගේ. සාමාන්‍ය එහෙම ගියොත් අපි ෆයිබ්‍රොයිඩ් නම් එහෙම ෆයිබ්‍රොයිඩ් අයින් කරනවා. අපි කියනවා මයෝමෙක්ටමි කියලා. ඊට පස්සේ අපිට තියෙන ඇඩෙනෝමයෝසිස් ඇඩෙනෝමයෝමෙක්ටමි කියලා කියනවා. අපි ඒක අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ පොලි මස් දැල්ලක් වගේ තියෙනවා නම් ඒක කැමරාවක් දාලා බලලා ඒකෙන් අයින් කරලා දාන්න පුළුවන්. අපි කියනවා පොලිපෙක්ටමි කියලා. මේ කිසිම දෙයක් කරන්න බැරි නම් තමයි අපි අන්තිම ඔප්ෂන් එක වශයෙන් අන්තිම පියවර වශයෙන් ගර්භාෂය ඉවත් කිරීම කරන්නේ. ඒ සමග මේ වීඩියෝ මෙතනින් අවසන් වෙනවා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබට ගොඩක් තොරතුරු හම්බුණා කියලා, ප්‍රයෝජනවත් වුණා කියලා. එසේ වුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න, ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වතාවේ අපි නැවත හමු වෙන උතුරු සියලු දෙනාටම සුබ දවසක්.